ආයුබෝවන් ඉතින් කොහොමද ඔයාලට? 2025 ඔයා නම් මේ වෙති අනිවාර්යෙන්ම කලබල වෙලා ඇත්තේ. හරි. ඒ ඔක්කොම අමතක කරලා ගියපු දේවල් ගියා කියලා හිතලා දැන් එන්න වීඩියෝ එකට. ඔයාට ඊළඟට තියෙන්නේ ෆිසික්ස් නේද? දැන් අපි ඒකට ලෑස්ති වෙමු. කලින් වීඩියෝස් වල වගේම මම මේකටත් කරන්නේ පාස් පේපර්ස් ඇනලයිස් කරන එක. ඉතින් ඔයා අහලා ඇති ප්‍රොෆෙසර් රෝසා කියන්නේ හැම තිස්සෙම පාස් පේපර්ස් කරන්න කියලා විතරමයි. ඉතින් පේපර් එක හදන එයත් එහෙම කියනවා නම් අපි අනිවාර්යෙන්ම මේක කරන්න ඕනේ නේද? ඉතින් ෆිසික්ස් ගොඩ දාගන්න කියලා මගේ channel එකත් එක්ක එකතු වෙන ඔයාට ජයම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාට පුළුවන් නම් අවුරුදු 10ක නෙමෙයි අවුරුදු 20ක නෙමෙයි අවුරුදු 30ක වුණත් පාස් පේපර්ස් එක දිගට ඇනලයිස් කරලා තියාගත්තොත් හොඳයි. හැබැයි ඔයාට ඒක කරන්න වෙලාව මදි වුණා නම් මේ වීඩියෝ එක ඔයාට. jamendo.com හරි. ෆිසික්ස් MCQ පේපර් එක කොහොමද හැදෙන්නේ? මේ තියෙන MCQ පේපර් එක හැදෙන විදිහ. ෆිසික්ස් පාඩම් 11ක් තියෙනවා කියලා ඔයාලා හැමෝම දන්නවා. ඒ පාඩම් 11ටම අදාළව පේපර් එකට එන්න පුළුවන් MCQ ගාන කොච්චරක්ද කියලා තමයි මම මෙතන දාලා තියෙන්නේ. ඉතින් ඒ අනුව අපිට කියන්න පුළුවන් MCQ පේපර් එකට වඩාත්ම වැදගත් වෙන පාඩම් විදිහට යාන්ත්‍ර විද්‍යාව පාඩම, දෝලන තරංග හා ආලෝකයේ පාඩම, තාපය පාඩම, ධාරා විද්‍යුතිය පාඩම හා පදාර්ථයේ යාන්ත්‍රික ගුණ. මෙන්න මේ කිව්ව පාඩම් ටිකට මූලිකත්වය දෙන ගමන් අනිත් ඒවත් කරන්න අමතක කරන්න එපා. ඊළඟට අපි යමු ස්ට්‍රක්චර්ඩ් එසේස් පේපර් එකට. ප්‍රැක්ටිකල් පේපර් එක කියලා හඳුන්වන මේ පේපර් එකේ ප්‍රශ්න 4ක් තියෙනවා. ගොඩක් වෙලාවට ප්‍රැක්ටිකල්ස් එන නිසා තමයි මෙහෙම කියන්නේ. මම මේ දාලා තියෙන විදිහට තමයි ප්‍රැක්ටිකල්ස් මේ වෙනකන් ඇවිල්ලා තියෙන්නේ. ඒ අනුව පළවෙනි ප්‍රශ්නෙට මිනුම් උපකරණ, යාන්ත්‍ර විද්‍යාව, පදාර්ථයේ යාන්ත්‍රික ගුණ හෝ දෝලන තරංග කියන පාඩම් වලින් ප්‍රශ්නයක් යොමු වෙන්න පුළුවන්. දෙවැනි ප්‍රශ්නයට තාපය පාඩමේ හෝ දෝලන තරංග හා ආලෝකයේ පාඩමේ ප්‍රශ්නයක් යොමු වෙන්න පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නය දෝලන තරංග පාඩමේ බොහෝ විට ආලෝකයේ කොටසෙන් තමයි ඇවිත් තියෙන්නේ. හතරවෙනි කොටස ධාරා විද්‍යුතයේ ප්‍රැක්ටිකල්ස් වලින් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ අනුව ඔයා 2025 ලියන ළමයෙක් නම් ඔයාගේ ස්ට්‍රක්චර්ඩ් එසේ පේපර් එක කොහොමද එන්නේ කියලා ඔයාම හදාගන්න. මේ තියෙන්නේ නම් මං ගෙස් කරපු ටික. ෂුවර්ම නෑ, හැබැයි චුට්ටක් බලාගෙන යන්න. හරි. දැන් අපි යන් අවුරුදු 10ක රචනා ප්‍රශ්න ඇනලයිස් කරන්න. ඉතින් එසේ පේපර් එක හැදෙන්නේ මෙන්න මේ විදිහට. 5 වෙනි ප්‍රශ්නේ ඉඳන් 10 වෙනි ප්‍රශ්නේ වෙනකන් අදාළ යුනිට් ටික මම මෙතන දාලා තියෙනවා. දැන් අපි බලමු එහෙනම් ගිය අවුරුදු 10 ඇතුළතදී කොහොමද මේ යුනිට් වලින් ප්‍රශ්න ආවේ කියලා. jamendo.com 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 ඉතින් ඔන්න ඔය විදිහටයි පේපර් එක හැදිලා තියෙන්නේ. ඔයා 2025 ලියන කෙනෙක් නම් ඔයාට එන රචනා ප්‍රශ්න මොනවාද කියලා ඔයාට දැන් හිතා ගන්න පුළුවන් නේද? ඉතින් ස්මාර්ට් විදියට හිතුවත් ඕනම දෙයක් ලේසි කියලා ඔයාලට දැන් තේරෙනවද? එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. ගිහින් එන්නම්. good luck හැමෝටම.